මගේ යාළුවෝ හැමෝම වෙනද වගේම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඉතින් ඔන්න මගේ වැඩ වැඩි දවසක් මං අද කොහොමද ගත කරේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි හදන්නේ. ඉතින් මම උදේන්ම නැගිටලා කොණ්ඩේ ටිකක් ගැට ගහගෙන මම කරන්නේ කොණ්ඩ කට්ටක් ගහගන්න එක. එතකොට මට වැඩ කරගන්න පහසුයි. ඉතින් කොණ්ඩෙත් ගැට ගහගෙන උඩට කළා මුලින්ම කරන්නේ ජනෙල් ටික අරගත් එක. ඉතින් ඊළඟට වතුර ටිකක් එහෙම බීලා කාමරේ පොඩ්ඩක් අස් කරගෙන එළියට පොඩ්ඩක් ගියා. අද නම් හරිම ලස්සනයි. ඉරේ එළිය පායගෙන එනවා. බලන්නකෝ ඔයාලා සද්දේ කොහොමද කියලාද? ඈත කඳුවලට මීදුමත් බාලා කුරුල්ලන්ගේ කිචිබිචි සද්දෙත් එක්ක පුදුම රිලැක්ස් එකක් මට දැනෙන්නේ. ඉතින් උදේම මාරම සහනයක් මනසට. ඉතින් ඒකත් විඳගෙනම ඉතින් මං ආවා කිචන් එකට. ඉතින් මම දැන් ඉතින් උයන ගමන් තමයි ඉන්නේ. සුදුබත් තමයි අද ඉව්වේ. සුදුබතක් උයලා පොලොස් ඇඹුලක් හදලා කැරට් වලට අල දාලා කිරි හොද්දක් හැදුවා. කිරට හැදුවා. ඊළඟට බිත්තර වලට හොඳට සැරට අමු මිරිස් දාලා බිත්තර ඔම්ලට් වගේ බිත්තර බෙදුමක් හැදුවා. ඉතින් කලින් දවසේ හදලා තිබිච්ච මාළු ඇඹුල් තියල්ල එකකුත් තියුණා. ඉතින් ඒවත් දාගෙන අද කටර රසට බත් ටිකක් හොඳට කෑවා. ඉතින් රස මෙනු එකක් අද තියුනේ. දැන් වෙලාව 7:00 විතර ඇති. හොඳට ඉරේ එළිය වැටිලා මිදුලට. ඉතින් මං ඉක්මනින් රෙදි ටික දාගත්තා. බාගෙට වේලිච්ච රෙදි ටිකක් තියෙන්නේ. ඉතින් පෑ දෙක තුනක් යනකොට වේලගෙන නවලක් දාගන්න පුළුවන් මේක. මේ බලන්නකො මං හිටවපු පොකුරු අද මල් ගහක මල් පොහොට්ටු දෙකක් ඇවිල්ලා එකක නම් මලක් පිපිලා පර වුණා. මේ අනිත් පොහොට්ටුව ඉතින් මේ මල් ගහ හරිම ලස්සනයි. ඉතින් මට මාර සතුටුයි උදේ ඒක දැක්කහම. ඉතින් අපි දෙන්නත් එක්ක පොඩි වැඩ ටිකක් කරා දවල් වරුවේ. ඉතින් බලන්නකො මේ චූටිත් එහෙමයි. අපිත් එක්කමයි අපි යන තැනට එයා එනවා. අර බලන්නකො ගලක් උඩට වෙලා läග්ගලා ඉඳගෙන අපි යනකම්ම ඉන්නවා එයා. වැඩ කළ මහන්සි යන්නත් එක්ක දෙන්නට තේ දෙකක් හැදුවා. වණ්ඩු කෑල්ලක් කාලා රස තේ එකක් බොන්න තමයි හදන්නේ. ඉතින් මගේ කටහඬ ගැන ඔයාලා හිතන්න එපා. ඔයාලට අපහසුතාවයක් දැනෙනව නම් සමා වෙන්න. මේ දවස්වල උගුර රිදෙන්න හැදිලා හෙම්බිරිස්සාව හැදිලා ඉන්නේ. ඉතින් මගේ යාළුවෝ මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලාම එකතු වෙන්න කියලා ඔයාලට කියනවා. මගේ අඩුපාඩු තියෙනම් ඒ වගේම ඕන දෙයක් තියෙනම් ඔයාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් රසම රස තේ එකක් බීලා මම හදන්නේ නියපොතු ටික කපා ගන්න. නියපොතු වැවිලා කකුල් දෙකේ අත් දෙකේ. ඉතින් නියපොතු ටික කපාගෙන වොෂ් එකක් දාගන්න තමයි හදන්නේ. ඉතින් අද ගොඩක් මහන්සි දවසක්, වැඩ වැඩි දවසක්. ඒත් ඉතින් මහන්සිය නොබල වැඩ ටික කරගන්න ඕනනේ අපි. ඉතින් මේ ගොඩාක් වැඩ කරන අතරේ දෙන්නට දෙන්න නිදහසේ ඉන්නත් වෙලාවක් හොයා ගන්න ඕන. ඉතින් ඒ වගේ වෙලාවක් හොයා ගන්න නම් අනිවාර්යයෙන්ම දෙන්නම වැඩ කරන්න ඕන. එතකොට විවාහ ජීවිතේ සාර්ථක වෙනවා. දෙන්නට දෙන්න නිදහසේ ඉන්නත් පුළුවන් වෙනවා. ඉතින් වෙනද වගේම හස්බන්ඩ් ඇතුළට ගිහිල්ලා වැඩ ටික කරන් එනකම් මම මේ විදියට එළියට වෙලා හිටියා. ඉතින් අපේ වැඩේ කරගන්න පැය භාගයක් විතර යනවා. ඉතින් වෙලාව තියෙන නිසා අපි දෙන්න PNS එකට ඇවිල්ලා මොනවා හරි කන්න හිතුවා. දැන් කොහොමත් වෙලාව එක විතර ඇති ටිකක් බඩගිනි. ඉතින් මේකේ රස රස කෑම තියෙනවා. ඉතින් අපි බැලුවා මොනවද ගන්න කියලා. ඉතින් බර්ගර් තියෙනවා, සෑන්ඩ්විච් තියෙනවා, මාළු පාන් ඔය වගේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් ෂෝටීස් ජාති. ඉතින් හස්බන්ඩ් මොනවා හරි අරන් එනකන් ඉතින් මම වාඩි වෙලා හිටියා. ඉතින් අපි සෑන්ඩ්විච් තමයි කන්න ගත්තේ. ඉතින් නෙස්කැපේ දෙකකුත් ගත්තා. ඉතින් දෙන්න එක්ක මේ වගේ වෙලාවත් විඳින්න මං හරි ආසයි. පොඩි වෙලාව වුණත් අපිට නිදහසේ ඉන්න තියෙනව නම් ඒ වෙලාව අපි ලස්සනට විඳින්න ඕන. ඉතින් මේ කෑම එකේ රස බලන ගමන් දෙන්නත් එක්ක පොඩි කයියක් දාගෙන හිටිය පොඩි වෙලාවක්. ඉතින් කෑමත් අවුලක් නැහැ, රසට තියුණා.
ඉතින් අපි එන ගමන් මාළු කඩෙත් නවත්තලා මාළු ටිකක් ගන්න හිතුවා. සතියකට ඇති වෙන මාළු ටිකක් අරගෙන යන්න හිතුවා, නැත්තම් ආයිත් අවුන් වෙන්න වෙනවනේ. ඉතින් බලන්නකො මෙතන කොකෙකුත් ඇවිල්ලා ඉන්නවා. එයා මාළු කෑල්ලක් ඉල්ලගෙන තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතන මාළු කුටි කපලම දෙනවා. ඉතින් ඒක හරිම ලේසි. ඉතින් මාළු ටිකත් අපි කපාගෙනම බල්ලොන්ටත් මාළු වලු ටිකක් අරගෙන ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඕන්න කර අපිට ගිහින් දැන් තමයි ආවේ. ඉතින් හොඳටම මහන්සි. අවුස්සරයි හොඳටම අවුව තියුණාද? දැන් නම් වහින්න තමයි හදන්නේ. චෝටි මාළු ගෙනාන්න චෝටි ආඩනවා. දැන් වොෂ් එකක් දාගෙන මාළු ටික අස් කරගෙන වොෂ් එකක් දාගන්න. ඉතින් මං කන්නාසම කෙලවල්ව මාළු. ඉතින් බල මාළුත් කන්නාසයි. ඒව උෂ්ණයිනේ. ඉතින් ඒව නම් ගෙනාවේ නැහැ. හීම් මාළු එච්චර මං කන්න කැමති නැහැ. ඒත් ඒව තමයි ගුණ. ඉතින් මං ඉක්මනින් කතාව මාළු ටික සෝදගෙනම දාගත්ත. මහන්සිය බැලුවේ නැහැ. පස්සෙම වොෂ් එකක් දාගන්නවා. ඉතින් මාළු ටිකත් හොදගෙනම දාගත්තාම අපට උයන වෙලාවට මාර ලේසි. ඉතින් මම මේ විදියට මාළු ටිකත් ඔක්කොම සෝදගෙන භාජනයට දාලා ෆ්‍රිජ් එකට දාලා කෙලින්ම වොෂ් එකක් දාගන්න ගියා. ඉතින් මට ලේසි වුණේ නෑ මේ මාළු ටික හොදගන්න එක. චූටිත් එක්ක මුකුත්ම කරගන්න බෑ. ඉතින් පොඩි කෑල්ලක් එයාට දාලා එයාලට වෙන මාළු වලු ටිකක් ගෙනාවනේ. ඉතින් පොඩි කෑල්ලක් දාලා ඉක්මනින් මම මේක සෝදගෙන ෆ්‍රිජ් එකට දැම්මා. ඉතින් ඔයාලගේ වල වලත් ඉන්නව නේද මේ වගේ පූස්තඩිය? ඔන්න දැන් පහමාර විතර වෙලා. ඉතින් මං හොඳ මල් වට්ටියක් කඩලා බුදු පහන පත්තු කරලා වඳින්න තමයි හදන්නේ. ඉතින් දැන් කන වෙලාවත් ඇවිල්ලා ඔන්න රෑට පරිප්පුයි මාළු ඇඹුල් තියලුයි තියෙන්නේ. මේ මාළු ඇඹුල් තියල එක මාරම රසට ආවා. ඉතින් දවස් දෙකක් හදලා තුනට පස්සේ තමයි මාළු ඇඹුල් තියලක රස වෙන්නේ. ඉතින් හරිම රස කෑම වේලක්. ඉතින් අපි ටීවී එකත් බලන ගම මේ විදියට අපේ රෑ කෑම එක ගත්තා. ඔන්න කෑම එකත් කාලා යෝගට් එකකුත් කෑව ටික වෙලාවක් ඉඳලා. ඉතින් මං කිචන් එකත් ඔක්කොම අස් කරගත්තා. ලිපත් සුද්ධ කරලා වලන් ටිකත් ඔක්කොම හොදලා තිව්වා. ඉතින් අපිට අනිත් දවසට වැඩ ටික කරගන්න හරිම ලේසි මේ විදියට කරලා තියාගත්තාම. ඉතින් මගේ ලස්සන දවසක් ওই විදියට තමයි ගත වුනේ. මහන්සියෙන් වුණත් ওই විදියට තමයි ගත වෙලා ගියේ. ඉතින් යාළුවනේ මේ බලන්නකො අපේ බලුතඩිය නිදාගෙන ඉන්න විදිය කාලා. ඉතින් හැමදාම මෙයා මේ විදිය තමයි රැට අපිත් එක්ක ඇවිල්ලා ටීවී බලනකොට නිදාගෙන ඉන්නවා. ඉතින් අද මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා හැමෝටම බුදු සරණයි.